ඔන්න අවුරුදු 10කට පස්සේ back to school ව්‍යාපෘතියත් එක්ක අයියලා මල්ලිලා හැමෝම කූඹි කැලේට එකතු වෙලා ඉන්නේ. ඉතින් අපේ පොඩ්කාස්ට් සීරීස් එක අයියා මල්ලි පොඩ්කාස්ට් සීරීස් එකත් එක්ක අපේ අවසාන ආරාධිතය වශයෙන් අපි එකතු වුණේ මුළු ලංකාවක් විතර නෙවෙයි ලෝකයක්ම අඳුරන අපේ ආදරණීය අරවින්ද අයියා. ඉතින් අයියේ අද අයියා back to school එකත් එක්ක සම්බන්ධ වුණා. මොකද හිතෙන්නේ අද වැඩසටහන ගැන? දැන් ඉතාමත් සන්තෝෂයි මගේ පාසල් කාලේ මතක් වුණා. අපි ඒ දවස්වල උදේ ඇවිල්ලා ක්‍රිකට් ගහන ග්‍රවුන්ඩ් එකයි ඒකම දවල් ඉන්ටර්වල් එකේ ක්‍රීඩා කරන ඒවයි මම හිතන්නේ මට මතක් වුණා අද දවසේ. අනිවාර්යෙන්. ඉතින් මේ විදියට අපේ ජනමාධ්‍යකවේ තමයි මේ පොඩ්කාස්ට් සීරීස් එක මේ විදියට සංවිධානය කරේ. අයියට මොකද හිතෙන්නේ අද දවසේ මේ ඉන්ටර්විව් එක සම්බන්ධව? ඇත්තෙන්ම මේ තරුණ පරපුර මම දන්නවා මේ මම ෆේස්බුක් සෝෂල් මීඩියා වල මම නැහැ. ඒ වුණාට මම දන්නවා මේක තමයි අනාගතේ. මම සුබ පතනවා මේක සාර්ථක කරගන්න. බෙහෙවින් ස්තුතියි. ඉතින් ඔය විදියට තමයි DS එකේ අයියා මල්ලි හැමෝම එකතු වෙච්ච back to school මේ විදියට ඉවර වෙන්නේ. බොහොමත්ම ස්තුතියි.